මේ වන විට මා රැඳී සිටින්නේ ගාල්ල නගර මැදේ. ඔබ මේ දකින්නේ මේ වන විට ගාල්ල නගර මැදේ ඉතාමත්ම දැඩි වර්ෂාපතනයක් ඇදහැළෙමින් පවතිනවා. මේ වන විට ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය සහ ගාල්ල මහවීදිය සම්පූර්ණයෙන්ම ජලයේ යට වී තිබෙන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. අඩි 2ක පමණ ප්‍රමාණයක් මේ වන විට මෙම ස්ථානයෙන් මෙම මාර්ගයේ යට වී තිබෙන ආකාරයක් තමයි අපිට දැන් නිරීක්ෂණය වෙන්නේ. මේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය ගාල්ල වැල්ලපාර ප්‍රදේශය ගාල්ල පළතුරු වෙළඳපළ ඉදිරි පිටින් යට වී තිබෙනවා. ඔබ මේ දකින්නේ ගාල්ල නගරයට අද සවස ඇදහැළෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට නගරය යට වී තිබෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ප්‍රධාන වශයෙන්ම වැසි ජලය බැස යන ජල මාර්ගවල ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් සහ